දැන් එනම් බලමු සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග වෙන 4 c වල වර්ගමූලය විදිහට දෙකදී සූත්‍රේ කොහොමද හැදෙන්නේ? හරිද? පෙර මේක ඔප්පු කිරීමක් ඕනේද? නෑ. මේක ඔප්පු කිරීමක් ඕලෙවල් වලට අවශ්‍ය වෙන්නේ නෑ. හරිද? මේ ඉලෙවල් මැච් කරලා නම් මේක අවශ්‍ය වෙනවා. තේරෙනවද? මේකේ අපිට ගාන එන්නේ වර්ගජ සමීකරණ. ඒක හරිය දෙන්නේ වර්ග පූර්ණේ ගානක් හදනකොට අපිට ගාන හැදෙන්නේ හරිද? මෙය අර වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් විසඳන්න කියලා. අර ඔය කියන අනුක්‍රමය තමයි මෙයා. තේරෙනවද? බලමු එහෙනම් මෙයා කොහොමද හැදෙන්නේ කියලා. හරි. මෙයාව ගන්නෙ මොකක් පාවිච්චි කරලාද? වර්ග පූර්ණේ පාවිච්චි කරලාම තමයි ගන්නෙ. හරි. එතකොට අපේ සමීකරණය යගම් ax වර්ගය දාන bx දාන c සමානයි බිඳුව. ඔක තමයි පුතේ මොකක්ද අපේ? ඈ වර්ගජ සමීකරණයක පොදු ආකාරය. ax වර්ගය දාන bx දාන c සමාන බිඳුව. හරි. දැන් අපි මුලින්ම කරන්න ඕනේ දැන් වර්ග පූර්ණයේදී අපිට මේ නියත පදේ වැඩක් වුන්නේ නැහැ නේද? එහෙනම් මේ නියත පදේ අපි මොකද කරන්න ඕනේ? එහා පැත්තට ගෙනියන්න. දැන් ඔයාලට එක මතකයි හරිද දෙනවනේ. එහෙනම් මේ ධන c එහා පැත්තට ගෙනියන්න. එතකොට ඍණ c වෙනවා. එතකොට ax වර්ගය ධන bx සමානයි කවුද? ඍණ c. හරිද? ඊට පස්සේ වර්ග පූර්ණය කරනවා නම් මොකක්ද නීතිය? මේ x වර්ග පදය මොකක්ද? x වර්ග පදේ සංගුණකයේ කියලා ඉන්නවා. x වර්ගයේ සංගුණකයේ කියලා දෙන්න ඕනේ. 1. හැබැයි මෙතන a නේ තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මෙයාව මෙතන 1 කරන්න මුළු සමීකරණයම අපි බෙදනවා a වලින්. එහෙනම් ඔන්න අපි බෙදනවා මෙයාව a වලින්. මේ බලන්න දාලා. එතකොට ax වර්ගය ධන bx සමානයි ඍණ c මම මුළු සමීකරණයෙන් බෙදනවා a වලින්. හරිද? දැන් මේ බලන්න දාලා ඒට a කැපිලා ගිහින් මෙතන ඉතුරු වෙනවා x වර්ගය දාන b බෙදීම a x සමානයි ඍණ c බෙදීම a. හරිද? ඊට පස්සේ අපිට මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න අවශ්‍ය කරන නියත පදය හොයා ගන්න ඕනේ. ඒකේ පළවෙනි පියවර මොකද්ද? මේ x වල සංගුණක ගන්න ඕනේ. කියන්න බලන්න පියවර ටික. x වල සංගුණක මොනවද මුලින්ම කරන්න ඕනේ? කියන්න. මොකද කරන්න ඕනේ? මුලින්ම දෙකෙන් බෙදන්න ඕනේ. ඊට පස්සේ වර්ග කරන්න ඕනේ. හරිද? ඔන්න ඔය පියවර ටික. එහෙනම් මේ බලන්න. xc සංගුණකය හරිද? xc සංගුණකය කවුද? b බෙදීම a. ධන b බෙදීම a. හරිද? මුලින්ම xc සංගුණකය මොකද වෙන්නේ? ධන b බෙදීම a මුලින්ම කරන්න ඕනේ දෙකෙන් බෙදන්න ඕනේ. හරිද? උතර දෙකෙන් බෙදුවාම මොකද වෙන්නේ? b බෙදීම a දෙකෙන් බෙදුවාම 2යි a. හරිද? ඊට පස්සේ එයාව අපි වර්ග කරන්න ඕනේ. හරිද? කොහොමද වර්ග කරන්නේ පුතේ? මෙයා වර්ග කරාම මොකද වෙන්නේ? b වල වර්ගය මොකක්ද වෙන්නේ? b වර්ගය. හරිද? දෙකේ වර්ගය 4යි. a වල වර්ගය a වර්ගය. නැත්නම් දැන් ඔන්න ඔය නියත පදේ තමයි අපේ මෙන්න මේ පැත්ත පූර්ණ වර්ගයක් වෙන්න උදව් කරන නියත පදේ වෙන්නේ. එහෙනම් මේ දෙපැත්තටම අපි එකතු කරනවා b වර්ගයේ බෙදීම 4යි a වර්ගය. එහෙනම් මේ බලන්න x වර්ගය දාන b බෙදීම a x සමානයි පුතාලා ඍණ c බෙදීම a. ඕකේ මම දෙපැත්තම එකතු කරනවා මෙන්න මේ ධන b වර්ගය බෙදීම 4යි a වර්ගය. හරි. මේ පැත්තලත් එකතු කරනවා b වර්ගය බෙදීම 4යි a වර්ගය. ඒ වර්ග පූර්ණයම තමයි. හරි. වෙනස තියෙන්නේ මොකද්ද? මෙතන මේ වීජීය පදත් එක්ක යන ඉස්සරහ. දැන් වර්ග පූර්ණේ ගාන හදනකොට පුතේ සුළු වුණානේ. ඈ මෙතන තිබ්බ ඍණ 3 හිතන්නකො ඍණ 3ට මෙතන ධන 9ක් එකතු වෙනවා. එතකොට ඒක සුළු වුණානේ. මෙතන සීන් එක වෙන්නේ සුළු වෙන්නේ. හරි සුළු වෙන්නේ නැතුව අපි ඉස්සරහට යනවා. එච්චරයි වෙන්නේ. හරිද එන්නේ? දැන් මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. කියන්න මේකේ පූර්ණ වර්ගය කවුද? කියන්න. x හරිද? මෙතනට එන ආගේ මොකද්ද පුතේ මේ තියෙන්නේ? නෑ. ධන b බෙදීම 2යි a. හරිද? සමානයි. මෙතනත් පොඩ්ඩක් අපිට සුළු කර ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ මොකද්ද මේ?
භාග සුළු කිරීම. හරි. එතකොට පොදු හරය කවුද? මේක දැක්ක ගමන් කියන්න පුළුවන් මීඩියා භාග සුළු කිරීමේ පොදු හරය 4යි a වර්ගය. හරිද? එතකොට a තියෙනවා. හැබැයි මෙතනට කවුද මදි? 4 උත් මදි. තව ඒකේකුත් මදි. එහෙනම් මම මෙයා වැඩි කරන උඩයට දෙනම 4යි a වලින්. හරිද? එතකොට උඩ එනවා ඍණ 4යි ac. දැන් ඔයාලට තේරෙනවා මේ සූත්‍රෙට මග පෑදීගෙන එන්නේ. තේරෙනවද? ධන b වර්ගය. දැක්කද? හරි. දැන් මේ b වර්ගය ඉස්සරහින් ලියන මේ 4යි ac අපි ඊපස්සෙන් ලියමු. හරි. එතකොට අපිට පොඩ්ඩක් පිළිවෙලයි b වර්ගයේ ඍණ 4යි ac බෙදීම 4යි a වර්ගය. හරිද? දැන් ඊළඟ පියවර මොකද්ද? වර්ගමූලය ගන්න ඕනේ. එහෙනම් අපි වර්ගමූලය ගමු. වර්ගමූලය ගත්තාම x ධන b බෙදීම 2a සමානයි අර සම්පූර්ණ එකේ වර්ගමූලය ගන්නෙ. එතකොට b වර්ගයේ ඍණ 4ac බෙදීම 4a වර්ගය. වර්ගමූලය ගන්නකොට අපි උපකල්පනයක් කරා. මොකක්ද ඒ උපකල්පනය? ධන හෝ ඍණ. අර ධන හෝ ඍණ උපකල්පනය. හරි. ඊළඟට මේ ධන b බෙදීම 2යි a මේ පැත්තට ගේන්නේ. එතකොට බලන්න x සමානයි හරි මේ ධන b බෙදීම 2යි a මේ පැත්තට ආවම ඍණ b බෙදීම 2යි a. හරි. ධන හෝ ඍණ. හරි. දැන් මේ වර්ගමූලය මේ ලවයටත් අයිති හරයටත් අයිති. හරි. මම මේක ටුක්ටක් සුළු කරලා පෙන්නන්නම්. මේ ධන හෝ ඍණ. බලන්න. b වර්ගයේ ඍණ 4යි ac බෙදීම මෙයාගේ වර්ගමූලය 4යි a වර්ගය. හරිද? දැන් බලන්න පුතේ 4 වර්ගමූලය කීයද? 2යි. a වර්ගයේ වර්ගමූලය 2යි. a. හරි. එතකොට මෙතන අපිට ලියන්න පුළුවන් ඕනනම් ඔන්න b වර්ගයේ ඍණ 4යි ac 4 වර්ගමූලය 2යි a වර්ගයේ වර්ගමූලය a. දැක්කද? දැන් ඉතින් ඉවරයි. පොදු හරයක අපිට එනවා 2යි a. එතකොට දැන් ලියන්න පුළුවන් එහෙනම් පොදු හරය 2යි a උඩ ලියනවා ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4යි a. එරන් ඔන්න x සලක්. දැන් මොකද තමයි